ඔය අනුරාධපුර ප්‍රදේශයේ මගේ හිතවත් ස්වාමීන් වහන්සේ නමක්, උන්වහන්සේ විහාරාධිපති නමක්, උන්වහන්සේ හම්බ වෙන්න හදිසියෙම 11යි කාලට විතර තරුණ ළමයෙක් ඇවිදilla තියෙනවා. ස්වාමීන් වහන්සේ ඒ වෙනකොට දානයකට යන්න, ගමේ පැවැත්වෙන දානයකට යන්න උන්වහන්සේ සිවුර පොරවගෙන එළියට ආවා විතරයි. දැන් දායකයෝ ටික බලාගෙන ඉන්නවා, කරඬුවත් අරගෙන එළියට වැඩම කරන්නේ. අර තරුණ දරුවා කියලා තේනවා, ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේත් එක්කලා විනාඩි 5ක් කතා කරන්න දෙන්න පුළුවන්ද කියලා. ඉතින් හාමුදුරුවෝ දැන් කරඬුන් වහන්සේත් අතේ තියාගෙන දානෙට යන්න මිනිස්සු දැන් බලාගෙන ඉන්නවනේ. ඒ තරුණයාට කියලා තියෙනවා, පුතා මම දානෙට ගිහිල්ලා එනකම් විනාඩි 5ක් පැය භාගයක් ඉන්න පන්සලට වෙලා කියලා. ඉතින් හාමුදුරුවෝ දානෙට ගිහිල්ලා නැවත වැඩම කරලා තියෙනවා. ඉතින් උන්වහන්සේට අර තරුණයා මතක් වෙලත් නැහැ, තරුණයා ඉඳලත් නැහැ. හැන්දෑවේ ආරංචි වෙලා තියෙනවා ගමේ තරුණෙක් සියදිවි හානි කරගෙන. ඉතින් උන්වහන්සේගේ ගොදුරු ගම නිසා ඒ ගෙදරට ගිහිල්ලා බලනකොට උන්වහන්සේ හරිම කම්පාවෙන් කතා කළේ අර තමන් වහන්සේත් එක්කලා විනාඩි 5ක් කතා කරන්න අවකාශය ඉල්ලපු තරුණයා. ඉතින් මම මදෝක මහත්මයා මේ කියන්න හදන්න වෙන මොනවත් නෙවෙයි. දෙමව්පියෝ හැටියට අපි දරුවන්ට ඇහුම්කන් දෙන්න ඕන. ගමේ ස්වාමීන් වහන්සේ හැටියට දුප්පත්ද පොහොසත්ද ඒ දරුවා කරන ක්‍රියාකාරකම් බලන්නේ නැතුව ඒ දරුවට ඇහුම්කන් දෙන්න ඕන. මොකද මදෝක මහත්මයා බුදුරජාණන් වහන්සේ ළඟට අම්බපාලි කියන ගණිකාව එනකොට උඹ ගණිකාවක්, උඹලා වගේ ගැහැණු පන්සලට එන්න එපා කියලා එදා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරා නම් අම්බපාලිකාව ඇයට අද රහත් මෙහෙණියක් විදිහට අපිට අද කතා කරන්න බැරි වෙනවා. ඊට පස්සේ පටාචාරාව ඇඳුම් නැතුව සිහි විකල් වෙලා එනකොට, කිසා ගෞතමිය එනකොට භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමයේ ගේට්ටුව වැහුවනා ඔය තත්ත්වයෙන් ඉඳගෙන මට කතා කරන්න බෑ කියලා. අද ඒ අයට සැනසීමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව අපි ආසන්නයේ ඉන්න මිනිස්සුන්ට අපි ඇහුම්කන් දෙන්න ඕන. විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕන මේ වකවානුවේ ගිහියෙක්ද පැවිද්දෙක්ද ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා අදාළ නැහැ. හැමෝම ඉන්නේ මානසික ආතතියකින්. 100ක් ගත්තොත් එහෙම 89කට 90කට ස්ට්‍රෙස් මානසික ප්‍රශ්න තියෙනවා. ඉතින් එහෙම ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න වෙලාවක ඔබේ යාළුවෙක් ඔබට දුරකථන ඇමතුමක් දීලා කියනවා නම් සමාජ භාෂාවෙන්ම මචං ඔබත් එක්කලා මට ටිකක් කතා කරන්න ඕන. කවදාවත් ඒ දුරකථන ඇමතුම කට් කරන්න එපා. ඔබට තාත්තා කෙනෙක් හැටියට දරුවෙක් කතා කරලා කියනවා නම් තාත්තේ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන. දුවක් කියනවා නම් අම්මේ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. පොඩ්ඩක් මට ඇහුම්කන් දෙන්න කියලා. ඔබ මොන වැඩේ කරත් මදෝක මහත්මයා අන්න ඒ අවස්ථාව නම් පැහැර හරින්න එපා. මොකද ඒ පිටුපස තියෙන්නේ මහත් වූ අඳුරු සෙවණක් වෙන්න පුළුවන්. ඒ දරුවගේ, ඒ තරුණයාගේ, ඒ තරුණියගේ අවසන් විනාඩිය වෙන්න පුළුවන් යම්කිසි තීරණයක් ගන්න කලින්. ඉතින් ඒ නිසා අපිත් එක්ක ඉන්න මිනිස්සුන්ට ඇහුම්කන් දීම කියන එක අනිවාර්යයි. අනිත් එක තරුණ දරුවෝ කල්පනා කරන්න ඕන තමන්ගේ ජීවිතය නැති කරගන්නවා කියලා කියන තැන බොහොම සරල දෙයක්. ඒක හරිම මෝඩ දෙයක්. ජීවිතේ ඕන තරම් පැතිකඩ තියෙනවා අපිට ගමන් කරන්න තියෙන පරාස. දැන් ඔබ බෞද්ධයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අන්‍යාගමිකයෙක් වෙන්න පුළුවන්. දැන් සම්පූර්ණ ජීවිතය ඔබට කලකිරීමක් ඇති වෙනවා නම් ඔබට පැවිදි වෙන්න පුළුවන්. ලස්සන පැවිදි ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔබ Hindu ජාතිකයෙක් නම් ඔබට පූසාරි කෙනෙක් වෙලා ඔබට පුළුවන් ඒ කටයුතු ටික කරගෙන යන්න. ඉතින් ඒ වගේ අපිට ඕන තරම් පැති තියෙනවා. දැන් අපිට මානසික පීඩනයක් තියෙනවා නම් මම යෝජනා කරනවා තරුණ දරුවන්ට යන්න ශාරීරික සුවතා මධ්‍යස්ථානයකට. සමාජ භාෂාවෙන් කියනවා නම් ඔය ජිම් එකක් වගේ හොඳට කරන්න, ටිකක් ජිම් එකේ ඇඟ හදා ගන්න වැඩපිළිවෙලකට යන්න. ඔය තරුණ කාලේ ඔය කඳු තියෙන ඕන තරම් ලංකාවේ. කන්දක් නගින්න. ගමින් ගමට ගිහිල්ලා ඒ ලස්සන සුන්දර දර්ශන බලන්න. ඉතින් ඕන තරම් මදෝක මහත්මයා
තමන්ගේ ජීවිතයේ අවසන් කරගන්න මත්තෙන් කලින් ඕන තරම් කරන්න දේවල් තියෙනවා. අනිත් එක දැන් මගේ අදහස නම් අපි හැමෝම යම්කිසි විදිහක පෞරුෂ වර්ධනයක් තමන්ව වර්ධනය කරගන්න ඕන. ඒ කියන්නේ දැන් ප්‍රශ්න නැති ලෝකයක් නැහෙනි. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අන්තෝ ජටා බහි ජටා. ඇතුළත් ගැට පිටත් ගැට. දැන් ඇතැම් වෙලාවට හිතෙන්න පුළුවන් ස්වාමින් වහන්සේලාට ප්‍රශ්න නැහැනේ. හැබැයි චීවරය දමාගෙන පැවිද්දට ආපුවාම හිතෙනවා අපිට තියෙන ප්‍රශ්න කියලා. දැන් අර ඒකනේ අර කියන්නේ අර එහා යූරේ තනකොළ කන ගොනා මෙහා යූරේ තන දකින්නවා මනා. දැන් ගොනාට හිතෙනවලු ගඟ මැදින් ගලාගෙන යනකොට මේ පැත්තේ ඉඳලා එහා පැත්ත යූර බලනකොට ගොනාට හිතෙනවලු මේ පැත්තේ නෙවෙයිනේ හොඳ තනකොළ තියෙන්නේ එහා පැත්තේනේ කියලා. ගොනා අමාරුවෙන් ඒ පැත්තට ගියපුවාම ආයේ යාට හිතෙනවලු හපොයි මේ පැත්තේ නෙවෙයිනේ තනකොළ ටික තියෙන්නේ මේ පැත්තේ කියලා. ඉතින් ඒ නිසා ප්‍රශ්න ගැටලු නැති තැනක් නැහැ.